දුකට නෑකම් කියන්න පුළුවන් අපිට පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ වගේ ප්‍රදේශවලින් ආරම්භය ලබාගත්ත විද්‍යුතික බවට පත් කරගත්ත මුල්තික බවට පත් කරගත්ත උරන්ෝ විචිත්‍රවත්තු නර්තනයන් කියන්නේ. අපිට එතෙන්දී අර මූණවල් දිහා බලලා ගොඩක් කට්ටියක අර චරිත සහතික ලියන්න පුළුවන් වගේ චරිතාංග නිරූපණයක් තමයි කොහොමද වෙල්පු නැහැ මූණ. ඒ කියන්නේ අපේ තියෙන මූණට ලොකුටි මූණ වෙන මූණ සම්බන්ධ කරගෙන අපි කියන්නේ වෙල්පුණ කියලා. ඒ වෙල්පුණ කලාවෙන් දඩතුණු නර්තනයට සම්බන්ධ කරගන්න වෙල්පුණ තමයි ඒ උදාහරණයක් කියන්නේ